දෙවනාංශ ප්‍රශංසා වේවා. අපි දැන් සුවිශේෂී දේශන මාලාවක් තුළ රැඳී සිටිනවා. අපගේ දේශන මාලාවේ තේමාව නම් එළිදරව් පොත ප්‍රගුණ කිරීම. මේ තේමාව යටතේ අපි අධ්‍යයනය කරමින් සිටින්නේ එළිදරව් පොත. නමුත් මේ තේමාවට අනුව අපි ලෝක ප්‍රකාරව එළිදරව් පොත අපේ ධෛර්යයෙන් ගැඹුරින් ගැඹුරට අපි අධ්‍යයනය කරනවා කියන එක නොවේ මේ තේමාවෙන් අපි අදහස් කරන්නේ. ඔබ දන්නවා අපි මේ තේමාවෙන් අදහස් කරන දේ. අපි මේ තේමාවෙන් අදහස් කරන්නේ අපි එළිදරව් පොත මුල සිට අග දක්වා නැවත නැවත අධ්‍යයනය කරමින් ශුද්ධාත්මන වහන්සේ කරුණ කොටගෙන අපගේ දැනගැනීම අපගේ එළිදරව්වේ දැනගැනීම අපි වර්ධනය කරගන්නවා කියන එකයි. වෙන දෙකින් කියනවා නම් එළිදරව් පොත ප්‍රගුණ කිරීම පැමිණෙන්නේ ශුද්ධාත්මන වහන්සේගෙන්. එය පැමිණෙන්නේ හුදෙක ලෝකයේ විශයක් එකවර ගැඹුරින් ගැඹුරට අධ්‍යයනය කරනකොට එන ප්‍රගුණ කිරීමක් ලෙස නොව අපි එළිදරව් පොත නොකඩවා කණ්ඩව නැවත නැවත අධ්‍යයනය කරන විට ශුද්ධාත්මන වහන්සේ විසින් වැඩි කර දෙන්නා වූ එළිදරව්වේ දැනගැනීමකින් තමයි ඒ ප්‍රගුණ කිරීම අපි ලබා ගන්නෙ. අපි මේ දේශන මාලාව ආරම්භයේදීම මේ හොඳින් එළිදරව් කරගත්තා සුද්ධ ලියවිල්ල තුළින්ම. දෙවන ආශ්‍රය ප්‍රශංසා වේවා. අද දවසේ අපි මේ දේශන මාලාව ඇතුළු වන්නේ 12 වෙනි කොටසට. 12 වෙනි කොටසට අපි ඇතුළු වන විට අපි රැඳී සිටින්නේ එළිදරව් පොතේ පළවන පරිච්ඡේදයේ පළවන පදයේ. අපි යමු එළිදරව් පොතේ පළවන පරිච්ඡේදයේ පළවන පදයට. දැන් ඔබ දන්නවා අපි මේ පදයේ 4 වන අංකයේ යටතේ උපුටාගෙන තිබෙන මෙහෙකරු යොහාන් යන කීවර්ඩ් එක තමයි අධ්‍යයනය කරමින් සිටින්නේ. මේ කීවර්ඩ් එක මූලික කරගෙන අපි ලබාගෙන තිබෙනා ප්‍රශ්න ලැයිස්තුවේ අපි දෙවෙනි ප්‍රශ්නේ තමයි උත්තර සපයමින් සිටින්නේ. මේ ප්‍රශ්نين අහන්නේ අද වර්තමාන සභාවේ අපොස්තුලවරු සහ සේවක ප්‍රොපේතවරු සිටිනවාද කියන එකයි. අපි මේ වන විට වර්තමාන සභාවේ අපොස්තුලවරු සිටිනවාද නැද්ද කියන එක දේව වචනය තුළින් එළිදරව් කරගෙන තිබෙනවා. දැන් අපි සාකච්ඡා කරමින් සිටින්නේ වර්තමාන සභාවේ සේවක ප්‍රොපේතවරු සිටිනවාද කියන ප්‍රශ්නෙට උත්තරය. දැන් මේ ප්‍රශ්නෙට උත්තරය සොයාගන්න ඔබ දන්නවා අපි උපමා කතාවල් 3ක් අධ්‍යයනය කරනවා. මොනවාද මේ උපමා කතාවල් 3? පළවෙනි උපමා කතාව තමයි මෙදිවත්ත පිළිබඳ උපමා කතාව. අපි මේ උපමා කතාව මතේ පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 33 සිට 44 දක්වා කියවනවා. දෙවෙනි උපමා කතාව තමයි සර්වමංගල්‍ය පිළිබඳ උපමාව. අපි එම උපමාව මතේ 22 වෙනි පරිච්ඡේදයේ 1 සිට 14 දක්වා කියවනවා. ඊළඟ උපමාව තමයි තිරිඟු සහ කිරිඳු පිළිබඳ උපමාව. අපි ඒක මතේ 13 වෙනි පරිච්ඡේදයේ 24 සිට 30 දක්වා කියවනවා. දැන් ඔබ දන්නවා මිදිවත්ත පිළිබඳ උපමාවට ආවහම මතේ සුභාරංචි පොතට අමතරව අපි මාක් සහ ලූක් යන පොත්වලත් මෙම උපමාවම කියවනවා. ඊළඟට අපි සර්වමංගල්‍ය ගැන උපමාවට ආවහම අපි මතේ පොතට අමතරව ලූක් සුභාරංචි පොතේ මෙම උපමාවම කියවනවා. ඊළඟට අපි තිරිඟු සහ කිරිඳු පිළිබඳ උපමාවට ආවහම මේ උපමාව අපි කියවන්නේ මතේ සුභාරංචි පොතේ පමණයි. දැන් අපි මේ වෙනකොට පළවෙනි උපමාව, ඒ කියන්නේ මිදිවත්ත පිළිබඳ උපමාව අධ්‍යයනය කරලා අවසන් කරලා තිබෙනවා. දැන් අපි අධ්‍යයනය කරමින් සිටින්නේ දෙවන උපමාව, එනම් සර්වමංගල්‍ය පිළිබඳ උපමාව. දැන් මේ උපමාව අපි තාම අවසන් කරලා නැහැ. නමුත් පසුගිය අධ්‍යයනයේ අවසානයේදී අපි තීරණය කළා මෙන්න මේ තුන්වෙනි උපමාව අධ්‍යයනය කරන්න ආරම්භ කරන්න. ඇයි අපි ඒක එහෙම තීරණය කළේ? ඔබට මතකද හේතුව? අපි මේ හේතුව මතක් කරගන්න අපි නැවත යමුද සර්වමංගල්‍ය පිළිබඳ උපමා කතාවට. මතේ 22 වෙනි පරිච්ඡේදයේ අපි 1-14 දක්වා මේ උපමා කතාව කියවනවා. අපි යමු 11 වෙනි පදයට. දැන් මේ පදයේ ඔබට පේනවා අපි key clauses දෙකක් උපුටාගෙන තිබෙනවා. ඔබගේ අවධානය යොමු කරන්න දෙවෙනි අංකයේ යටතේ අපි උපුටාගෙන තිබෙනා වූ key clause එක මංගල්‍ය වස්ත්‍රයක් නැද සිටි මිනිසෙකු. දැන් අපි මේ key clause එකට ආවයන් පස්සේ මේ මංගල්‍ය වස්ත්‍රයක් නැද සිටි මිනිසයාගේ පරිවර්තනය සොයාගන්නට මේ උපමා කතාව අපිට උදව් වෙන්නේ නැහැ කියලා මම ඔබට ප්‍රකාශ කළා. ඒ විතරක් නෙමෙයි අපිට ඊළඟට අධ්‍යයනය කරන්න තියෙන පද තුනේ ප්‍රධාන වශයෙන් 12 සහ 13 යන පද දෙකම මූලික කරගෙන තිබෙන්නේ මේ මංගල්‍ය වස්ත්‍රයක් නැද සිටි මිනිසයා. එතකොට දැන් මේ ස්ථානයේදී අපිට මේ මිනිසයාගේ පරිවර්තනය සොයා ගන්න බැරි නිසා අපිට මේ පද දෙකත් අධ්‍යයනය කරන්න වෙන්නේ නැහැ.
දැන් මේ මංගල වස්ත්‍ර නෑද සිටි මිනිස්යාගේ පරිවර්තනය සැබවින්ම තිබෙන්නේ තුන්වන උපමා කතාවේ එනම් තිරිඟු සහ කිරිදි පිළිබඳ උපමා කතාවේ. ඒ නිසා පසුගිය කොටස අවසානයේදී මම ඔබට කිව්වා අපි මේ කොටසේදී එම තුන්වන උපමාව වන තිරිඟු සහ කිරිදි පිළිබඳ උපමාව අධ්‍යයනය කරන්න යනවා කියලා. ඒ උපමාව අපි අධ්‍යයනය කරලා අපි නැවත මෙතනට ඇවිල්ලා 11 වෙනි පදයෙන් අපි පුටාගෙන තිබෙන මේ කී ක්ලෝස් එකත් ඊළඟට 12 සහ 13 යන පද දෙකත් අපි අධ්‍යයනය කරන්න යනවා තිරිඟු සහ කිරිදි පිළිබඳ උපමා කතාවේ දැනගන්ම මූලික කරගෙන. දෙවන ආශ්‍රව ප්‍රශංසා වේවා. එවනම් මගේ ප්‍රේම සහෝදරය අපි යමු තිරිඟු සහ කිරිදි උපමාවට. දැන් මේ උපමාව මම නැවතත් මතක් කරනවා නම් ඒ අපි කියවන්නේ මතෙව්ස් සුභාරංචි පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 24 සිට 30 දක්වා. දැන් මේ උපමා කතාවේ තිබෙනා වූ විශේෂත්වයක් තමයි මේ උපමා කතාවේ පරිවර්තනයත් අපිට එම පරිච්ඡේදය තුලම කියවන්න ලැබෙනවා 36 වෙනි පදයේ සිට 43 වෙනි පදයේ දක්වා. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ මේ උපමාව දේශනා කළාන් පස්සේ පසුව උන්වහන්සේ ගෝලයන්ට එහි පරිවර්තනය ලබා දෙනවා. අපි ඒක තමයි 36 සිට 43 දක්වා කියවන්නේ. ඒ නිසා දැන් මේ උපමා කතාව අපි අර පළමු උපමා කතා දෙක අධ්‍යයනය කරාට වඩා පොඩ්ඩක් වෙනස් ආකාරයකට අධ්‍යයනය කරන්න යනවා. ඒ කියන්නේ අපි අධ්‍යයනය කරන ක්‍රමවේදය අපි පොඩ්ඩක් වෙනස් කරනවා. මොකද දැන් අපිට පරිවර්තනයක් ලැබිලා තිබෙන නිසා. දැන් මම මේ ක්‍රමවේදය ඔබට පැහැදිලි කරන්නම්. මෙන්න මේ උපමා කතාව තිබෙන ස්ථානෙට ගිහිල්ලා මතෙව් 13 වෙනි පරිච්ඡේදයේ අපි යමු දැන් එතනට. මතෙව් 13 වෙනි පරිච්ඡේදය උපමාව තියෙන්නේ 24 සිට 30 දක්වා. හරිනේ. එතකොට මේකේ පරිවර්තනය තිබෙන්නේ මතෙව් 13 වෙනි පරිච්ඡේදයේ ඒ කියන්නේ මේ පරිච්ඡේදයේම 36 වෙනි පදයේ සිට 43 දක්වා. මෙන්න මේ ස්ථානයේ ඔබට බලන්න පුළුවන් කිරිදි පිළිබඳ උපමා කතාව පරිවර්තනය තියෙනවා 36 වෙනි පදයේ සිට 43 වෙනි පදයේ දක්වා. දෙවන ආශ්‍රව ප්‍රශංසා වේවා. දැන් අපි මේ උපමා කතාවම කියවලා ඊට පස්සේ පරිවර්තනය කියවලා ඊට පස්සේ නැවත උපමා කතාවට ඇවිල්ලා මෙම උපමා කතාව අපි තේරුම් කරගන්න යන්නේ නැහැ. අපි මේ අධ්‍යයනය කරන්නේ ඒ විදිහට නෙවෙයි. දැන් ඔබ බලුවොත් මේ උපමා කතාවේ ඔබට පේනවා මම කීවර්ඩ්ස් ලකුණු කරලා තිබෙනවා කහ පාටෙන්. ඒ වගේම රතු පාටෙන්. දැන් මම මෙතන කීවර්ඩ්ස් කියන වචනය ලේසියට පාවිච්චි කරනවා. පොදුවේ කීවර්ඩ්ස්, key phrases සහ key clauses ඔක්කොම එකට හඳුන්වන්න. හරිනේ. එතකොට keywords මම මේ උපමා කතාවේ ලකුණු කරලා තියෙනවා කහ පාටින්. ඒ වගේම රතු පාටිනුත් මම ලකුණු කරලා තිබෙනවා ඔබට පේනවා. දැන් මම කහ පාටින් ලකුණු කරලා තිබෙන ඔක්කොම keywords වල පරිවර්තනය ක්‍රිස්තුස් වහන්සේ අපිට ලබා දීලා තිබෙනවා මේ උපමා කතාවේ පරිවර්තනය තුළ. හරිනේ. ඊළඟට දැන් මේ රතු පාටින් ලකුණු කරලා තිබෙන keywords වල පරිවර්තනය උන්වහන්සේ පරිවර්තනය තුළ ලබා දීලා නැහැ. ඒ අනුව අපි මේ කහ පාටෙන් ලකුණු කරලා තිබෙන keywords අධ්‍යයනය කරන්න ආවහම අපි ඒ keywords වල පරිවර්තනය ඍජුව ක්‍රිස්තුස් වහන්සේ අපිට ලබා දීලා තිබෙනා වූ පරිවර්තනයෙන් ලබා ගන්නවා. දැන් ඒක අපි කරන්නේ මෙහෙමයි. දැන් ඔබට පේනවා පළවෙනි keyword එක. ඒ කියන්නේ පළවෙනි අංකයේ යටතේ අපි පුටාගෙන තිබෙනවා keyword එකක් මිනිස්සෙකු කියලා. ඔබට පේනවා දැන් මේ keyword එක කහ පාටින් ලකුණු කරලා තිබෙනවා. කහ පාටින් ලකුණු කරලා තියෙනවා කියන්නේ මොකද්ද? මේකේ පරිවර්තනයේ දීලා තිබෙනවා. එතකොට මේ මිනිස්සෙකු කියන වචනේ පරිවර්තනය අපි කෙලින්ම පරිවර්තනයට ගිහිල්ලා මේ වෙලාවේදීම බලන්න යනවා. අපි ඒක කරන්නේ එහෙමයි. අපි මෙතෙන්ට ආවහම අපි කෙලින්ම පරිවර්තනයට යනවා. දැන් අපිට පේන පරිවර්තනේ කොතනද ඒක තියෙන්නේ කියලා මම බයිබල් පදයේ සඳහන් කරලා තිබෙනවා. මතෙව් 13:37 තමයි මේ මිනිස්සෙකු කියන කීවර්ඩ් එකේ පරිවර්තනය තිබෙන්නේ. දැන් අපි එතනට ගියොත් අපිට පේනවා 37 වෙනි පදේ මම පළවෙනි අංකයේ යටතේ ඒ විදිහටම ලකුණු කරලා තිබෙනවා පරිවර්තනය. දැන් මේ පරිවර්තනයේ මම මේ ලකුණු කරලා තිබෙන ඒවා වෙන වෙනම keywords නෙවෙයි මම මේ numbers වලින් ලකුණු කරලා තිබෙන්නේ අපේ ප්‍රධාන උපමාවේ තිබෙන keywords වල numbers අරගෙන
ඒ කීවර්ඩ්ස් වල පරිවර්තනය තමයි මෙතන මේ පෙන්වලා තිබෙන්නේ. එතකොට දැන් අපි බලන්න ඕන 37 වෙනි පදේ පළවන අංකයේ යටතේ තියෙන ප්‍රකාශනය මොකක්ද කියලා. ඒක තමයි අපේ කීවර්ඩ් එකේ පරිවර්තනය මේ අවස්ථාවේ. දැන් මම නැවත ඔබට මේක පැහැදිලි කරන්නම්. මෙතනට ගිහිල්ලා මේ බලන්න දැන් 1 පළවෙනි අංකයේ යටතේ කීවර්ඩ් එකක් තිබෙනවා. මේ කීවර්ඩ් එකේ පරිවර්තනය තියෙන්නේ කොහෙද? මතෙව් 13:37. මතෙව් 13:37ට ගිහිල්ලා කොහොමද මේක හොයාගන්නේ? මේ අංකයම එම ස්ථානයේ ලකුණු කරලා තිබෙනවා. පරිවර්තනය මේ විදිහටම කහ පාටින් ලකුණු කරලා. අපි මතෙව් 13:37ට ගියාම මේ තියෙන මතෙව් 13:37 මෙන්න තියෙනවා පළවෙනි අංකය. එමනම් මේක තමයි එහි පරිවර්තනය. එතකොට මිනිස්සෙක් කියන කීවර්ඩ් එකේ පරිවර්තනය කුමක්ද? හොඳ බීජ වපුරන තැනැත්තේ නම් මනුෂ්‍ය පුත්‍රයාය. එතකොට මේ මනුෂ්‍යයාගේ පරිවර්තනය තමයි මනුෂ්‍ය පුත්‍රයා. ඒ විදිහට මගේ ප්‍රේමසසොදරිය මේ කහ පාටින් ලකුණු කරලා තිබෙන සෑම කීවර්ඩ් එකකම පරිවර්තනය ක්‍රිස්තුස් වහන්සේ වෙනම දීලා තියෙනවා මේ පරිවර්තනය තුල. එතකොට ඒ කීවර්ඩ්ස් වලට ආවහම අපි කෙලින්ම ඒ අදාළ පදයට ගිහිල්ලා අපේ මේ කීවර්ඩ් එක ලබා තිබෙන අංකයේ යටතේ එහි පරිවර්තනය බලන්න යනවා. හරිද? අපි එතකොට ඒක කරන්නේ එහෙමයි. එතකොට දැන් ඔබ කරන්න ඕන ඔබ වීඩියෝ එකෙන් මේ පණිවිඩය බලනකොට ඔබේ බයිබලයේ ඔබ පෙරලා ගන්න පරිවර්තනයේද. මොකද මම පරිවර්තනය එක දිගට මෙතන ඩිස්ප්ලේ කරන්නේ නැහැ. මම ප්‍රධාන වශයෙන් ඉන්නේ උපමා කතාවේ. මම පරිවර්තනයට යන්නේ මේ කීවර්ඩ්ස් වලදී විතරයි. ඒ ගියත් අදාළ පදයට ගිහිල්ලා එහි පරිවර්තනය අරගෙන නැවත මෙතනට එනවා. ඒ නිසා ඔබට මේ මුළු කතාවත් එක්ක පරිවර්තනය ඔබට හොඳින් බලා ගන්න ඕනේ නම් ඔබ ඔබේ බයිබලයේ පෙරලා ගන්න පරිවර්තනයට. දැන් අනිත් එක තමයි මේ කිරිදි පිළිබඳ උපමා කතාව. එහෙම නැත්නම් තිරිඟු සහ කිරිදි පිළිබඳ උපමා කතාව ඔබ එකවරක් හෝ කියවන්න. මතෙව් 24 ඉඳන් 30 දක්වා මේක කියවන්න. කියවලා පරිවර්තනයටත් යන්න. ඔබේ බයිබලයේ ඔබ 36 වෙනි පදයේ සිට, ඒ කියන්නේ මතෙව් 13:36 වෙනි පදයේ සිට 43 වෙනි පදේ දක්වා මේ උපමා කතාවේ පරිවර්තනය කියවනවා. ඒ පරිවර්තනය ඔබ කියවන්න එක වතාවක් හරි. ඊට පස්සේ මේ මතු පිට අර්ථය ඔබ ලබා ගන්න පරිවර්තනයත් උදව් කරගෙන. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ මතු පිටින් මේ කියන අර්ථය ඔබට පුළුවන් විදිහකට ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. වීඩියෝ එකෙන් මේ ස්ටඩි එකට එන්න කලින් ඔබ මේ වැඩේ යම් කාලයක් අරගෙන කරලා ඊට පස්සේ තමයි ඔබ මේ ස්ටඩි එකට වාඩි වෙන්න ඕන. එතකොට ඔබට දිගටම කරගෙන යන්න ලේසි වැඩේ. හරිනේ? එවනම් මගේ ප්‍රේමීය සහෝදරයෝ අපි වැඩේ පටන් ගන්නවා. අපි එතකොට උපමා කතාවේ තමයි ඉන්නේ. අපිට පරිවර්තන ඕන වෙලාවට තමයි අපි පරිවර්තනයට යන්නේ. එතනට ගිහිල්ලා පරිවර්තනය අරගෙන අපි නැවත මෙතනට එනවා. අනිත් එක මෙන්න මේ රතු පාටින් ලකුණු කරලා තිබෙන කීවර්ඩ්ස් මම ඔබට කිව්වා ක්‍රිස්තුස් වහන්සේ අපිට පරිවර්තන ලබා දීලා නැහැ. දැන් අපිට මේ ප්‍රකාශන වලත් පරිවර්තනය අවශ්‍යයි. මේ උපමා කතාවේ සම්පූර්ණ අවබෝධය ලබා ගන්න. ඒ කියන්නේ මේ උපමා කතාව අපි ගැඹුරින් අධ්‍යයනය කරනවා. මේ උපමා කතාව ගැඹුරින් තේරුම් ගන්න මේ කොටස් වල පරිවර්තනයක් අවශ්‍යයි. දැන් ඔබට පේනවා හුඟක් තියෙන උන්වහන්සේ දීපු නැති තැන්. මේ රතු පාටෙන් තියෙන ඔක්කොම කීවර්ඩ්ස් වල පරිවර්තන උන්වහන්සේ දීලා නැහැ. දැන් ඔබ කල්පනා කරන්න බලා ඒ උන්වහන්සේම දුන්නේ නැත්තේ කියලා. ඇත්තටම උන්වහන්සේ දීලා දෙන පරිවර්තනයක් උන්වහන්සේ දීලා තිබෙන්නේ ඍජු පරිවර්තන නෙවෙයි. ඒ කියන්නේ තවත් පියවරකට ගිහිල්ලා අපි අවසාන පරිවර්තනය ලබා ගන්න ඕන. මොකද හේතුව උන්වහන්සේ ආත්මන වහන්සේ අපිට ගුරුවරයෙක් හැටියට දීලා තියෙන්නේ මේ වැඩේ කරන්න තමයි. ඒ කියන්නේ උන්වහන්සේගේ වචනය හැම තැනම උන්වහන්සේ කතා කරලා තිබෙනවා. අපි ඒවා ඔක්කොම එකට සම්බන්ධ කරගෙන එළිදරව්ව ලබන්න ඕනේ සුද්ධාත්මන වහන්සේ සමග. එතකොට ඒක ආත්මික ව්‍යායාමයක් විදිහට අපි සිදු කරන පිටස තමයි අපි දේවචනයට ආවහම අපි දකින්නේ උන්වහන්සේ මේ කතා කරන දේවල් ඍජුව එක තැනකින් ලබා ගන්න බැරි ස්වභාවයක තිබෙනවා. මොකද ඒකට හේතුව අපි මෙනෙහි කරලා යාඥාවෙන් යුතුව සුද්ධාත්මන වහන්සේ සමග ඒ කාර්යයට අවතීර්ණ වීම තමයි උන්වහන්සේ අපේක්ෂා කරන දේ. දෙවන අංශය ප්‍රශංසා වේවා.
right දැන් මගේ ප්‍රිය මිත්‍රයෝ ඊළඟට ඔබ තව එකක් notice කළාද මෙතන මේ numbers මම සඳහන් කරලා තියෙන්නේ එකේ සිට උපමා කතාව අවසානය වෙන දක්වා right මේ ඔබට පේන 17ක් කියලා තියෙනවා. දැන් අනිත් මුල් උපමා කතා දෙකම අපි මේ නම්බර්ස් ගත්තේ එහෙම නෙමෙයිනේ. අපි කියවන පද මූලික කරගෙන තමයි මේ නම්බර්ස් ගත්තේ. නමුත් මේ උපමාවට එහෙම කරලා නැහැ. මේ උපමාවේ අපි එකේ සිට පිළිවෙලට අපි අධ්‍යයනය කරන ඕඩර් එකට ඔක්කොම කීවර්ඩ්ස් එක නම්බර් කරගෙන ගිහිලා තියෙනවා එකේ සිට. දැන් මෙතන තිබෙනවා 17ක්. සමහර විට දැන් මේ හරියට එනකොට මේ අවසාන නෝට්ස් මම තාම ගහලා නැහැ. ඔබට පේනවා ප්‍රශ්නත් ගහලා නැහැ. මේ හරියට එනකොට සමහර විට මේවා වැඩි වෙන්නත් පුළුවන්. නමුත් අවම වශයෙන් කීවර්ඩ්ස් 17ක් දැන්ට ලකුණු වෙලා තිබෙනවා මේ උපමා කතාව මූලික කරගෙන. එතකොට මේක තමයි මගේ ප්‍රේම සහෝදරයා අපි මේ උපමා කතාව අධ්‍යයනය කරන්න යන ක්‍රමවේදය. මම විශ්වාස කරනවා දැන් මේක ඔබට ඉතාමත්ම පැහැදිලි කියලා. එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු.